අපි වෙජිටබල් චොප්ස් එකක් හදමුද? මුලින්ම ලූණු, සුදු ලූණු, අල, කැරට්, ගෝව කපා ගන්න. මේකට තව ඕනනම් කෝන්, හතු, ගෝවමල් පාවිච්චි කරන්න පුළුවන්. මේකට එළවලු ටිකක් ලොකුවට කපා ගන්න. ඊට පස්සේ පෑන් එකක් අරගෙන ලිපේ තියලා සුදු ලූණු සහ බටර් දාලා හොඳින් බැදෙන්න දෙන්න. හොඳින් බැදුනට පස්සේ ඒකට ලූණු එකතු කරලා හොඳින් කලවම් කරන්න. හොඳින් කලවම් කරගත්තට පස්සේ අල ටිකයි කැරට් ටිකයි දාලා ඒකට වතුර ටිකක් දාන්න ඕනේ. අල ටිකයි කැරට් ටිකයි හොඳට තැම්බෙන්න. ඊට පස්සේ ඒක පියනකින් වහලා හොඳින් තැම්බෙන්න දෙන්න ඕනේ. මේ ටික හොඳට තැම්බුණාට පස්සේ බෝංචි සහ ගෝවා දාලා ඒ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ රසායන ලුණු සහ ගම්බිරිස් දාගන්න. ඊට පස්සේ වතුර දිය කරපු කෝන් පිටි ටිකක් මේකට දාගන්න. ඊට පස්සේ සෝයා සෝස් මේස හැන්දා සහ ඔයිස්ටර් සෝස් මේස හැන්දා මේකට දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරලා තැම්බෙන්න තියලා මේ පාටට ආවට පස්සේ ඔයාලා මේක වාචනයකට දාගන්න. ඉතින් මේක හදලා කාලා බලන්න ගෙදරදී හරිම රසයි, හරිම ලේසි. ඉතින් මම යනවා බයි.